ඉතාමත් භයානකයි. දුටුවිට මරන්න. කාලරාක්ෂයා වේගය නොදනී ප්‍රමාණය නොදනී ඌ එල්ල කරන ප්‍රහාරයන් විදුලි සැරමෙන් ඉතාමත් තියුණුයි. මේ මකරා සමග හැප්පෙන්න නම් හිතන්නවත් එපා. හොඳම දේ පණ බේරාගෙන හැංගිලා ඉන්න එක. මට උන්ගේ සුවඳක් දැනෙනවා. අපි ළඟටම ඇවිල්ලා. හැමෝම ලෑස්ති වෙන්න. එහෙනම් යමු. අපි දොරටුවෙන් ඇතුළෙමු. එහෙමනම් ඇතුළෙමු. ඒක නෙමෙයි මං අර පොත කියවලා බැලුවට ඒකේ කාලරාක්ෂයා ගැන කිසිම දෙයක් නෑනේ. මට යා ගැන දැනගන්න වෙන පොතක් හරි එහෙම නැත්තම් කොලයක් හරි එහෙම නැත්තම් කොහෙද බලාගෙන ඉන්නේ? ඇත්තටම ඔයා අරයා ගැන දැකලම නැද්ද? හිටම්. අයින් වෙනවා. බොහොම අපුරියසේ. ඔයාට මේක විහිළුවක් වගේද පේන්නේ? දන්නවද අපේ දෙමව්පිය කරන මේ යුද්ධ ඊළඟට අපේ වෙනවා. ඔයා කොයි පැත්තද කියලා දැම්ම තීරණය කරන්න. ඌමගේ අත කඩලා අරගෙන ගිහිල්ලා මං උගේ මූණ දිහා බැලුවා. බොහොම රස කර කෑවේ. ඊට මාසෙකට විතර පස්සේ තව එකෙක් ඇවිදින් මගේ කකුල කඩාගෙන කෑවනේ. ඔයාගේ අතයි කකුලයි නැති වෙච්ච වාඩුව මං ගන්නවමයි. මට හම්බ වෙන හැම මකරගෙම අතයි පයයි මං ගලවලා දානවා. නෑ. මකරුන්ගේ නැට්ටේ තියෙන තටු දෙකයි වැදගත්. එකකට හරි හානියක් වුණොත් උන්ට පියාඹන්න අමාරුයි. තට්ට කැඩුණු මකරෙක් මැරිච්ච මකරෙක්ට සමානයි.
හරි එහෙනම් මම යනවා නිදාගන්න. ඔයගොල්ලොත් නිදාගත්තොත් හොඳයි. කලුවෝ මෙන්න ඔයාගේ උදේ කෑම. හරි ඔන්න මං විසි කල්ල දැම්මා. මා තාදන්ට වැඩිය කැමති නෑ. ඔයා ඔය ටික හොඳට කන්නකෝ. හරි හරියට හරි නරකම නෑ ඔය තියෙන්නේ. වැඩේ හරි ගියා. ඔව් හරියට හරි. අදයිගෙන කමුව එක මුතුකම ගැන මේ මකරගේ ගින්දර පිට කරන ඔළුව තෙමෝතින් ඌට ගිනි පිබින්න බෑ. මේ දෙවිඩි ඔළුව කියන මකරා හරිම කපටියා. අපොයි වැරදි ඔළුව දුවන්න වතුර ගන්න. අයියෝ යනෝ පස්සට මට ආපහු කියන්න ඉඩ තියන්න එපා. ඔව් අන්න හරි යනෝ කූඩුවට. තමන් කරපු වැරදි ගැන හිතන්න. හොඳයි වැඩේ ඉවරනේ. මොකද මට තව පොඩි වැඩ වගේක් තියෙනවා. හොඳයි මං එනවා. හෙට හම්බෙමු. නැකද අර ඔයාට වඩා දක්ෂයි. අඩුගානේ උන් ඉන්න තැනවත් හොයාගත්තද? ළඟටවත් යන්න හම්බුන්නේ නැහැ. හරිෂෝ අඩුමතරමේ ඔයාගේ වැඩේවත් සාර්ථකද? ඔව් පුදුම වැඩේ කියන්නේ එයා මකරුන්ව මෙල්ල කරන්නේ හරි අපූර්ව ක්‍රමයකටනේ. හරියනම් යාළුවා අපි මේක හිමින් සැරේ පුරුදු වෙමු. තාත්තේ ඔයා ආවද? ගොබ මෙතන නෑ. මේ මන් දන්නවා. මං ආවේ ඔයාව හම්බ වෙන්න. මේ මාව? මට විශ්වාස කරන්නත් බෑ. ඔයා දැන් එන්නම දක්ෂයෙක් වෙනවා හිකප්. මස් දැන් නිදිමත. එහෙනම් ඔයා ඉදා ගන්න. මා දැන් ගිහින් එන්න. හරි අපි පස්සේ කතා කරමු තාත්තේ. සුබ රාත්‍රියක්. පැත්තකට වෙලා ඉන්නවා. අද මමයි දිනන්නේ.
මේ බර නම් ඉවරයක් කරනවා. අයියෝ මොන විකාරයක්ද මේක මට දැන් ඇති වෙලා තියෙන්නේ. හරි දැන් හැමෝම නිශ්ශබ්ද වෙන්න. අපේ වැඩිහිටි කෙනා මේක තීරණය කරයි. හරි මාපුරුයි. නියමයි. ඔයාට තමයි දැන් මකරව මරන්න හම්බ වෙන්නේ. මටු ටික ලෑස්ති කරගන්න. අපි දෙන්නට පොඩි නිවාඩුවක් ගත කරන්න එළියට යන්න වෙනවා. ඔයා මොකද මෙහෙ කරන්නේ? ඇයි මට මෙහෙන්න බැරිද? එක පාරටම ඔයා කොහොමද මෙච්චර ලොකු වැඩකාරයෙක් උනේ? මේක බොරු කිව්වට. මේක අනිත් හැම දෙයකම. අයියෝ. පාන්න. දුවන්න. එපා! හරි. මෙයා මගේ යාළුවෙක්. කවුද මෙයා? ඇස්ට්‍රිඩ් මේ කළුවා මේ ඇස්ට්‍රිඩ්. අයියෝ අපි ඉවරයි. හිකම් මාව මෙතනින් වෙමින් තියෙනවා. මට පැහැදිලි කරන්න එක අවස්ථාවක් දෙන්න. ඉන්න මං ඔයාට පෙන්නන්නම්. එක සැරයක්. දැන් මාව බිමින් තියන්න. කළුවෝ හිමීට පල්ලෙහාට යන්න. කළුවෝ මොකක්ද ඔයාට මේ වෙලා තියෙන්නේ? පිස්සු ඇතිලද? දැන් හරි. මෙයා ඉඳලා හිටලා ඔයගේ වැඩ කරනවා. අයියෝ. මේ වගේ ගමනක් නම් ජීවිතේට ආවේ නෑ. හරි. සමා වෙන්න. පිළිගන්නවා. මේක නම් නියමයි. හිකප් හෙට තමයි ඔයාගේ අන්තිම සටන තියෙන්නේ. ඔයා අනිවාර්යෙන්ම මකරෙකෝ මරන්න ඕනේ. ඕක මතක් කරන්නවත් එපා. කලු මොකද මේ වෙන්නේ? මොකද මේ? මොකද මේ වෙන්නේ? මන් දන්නේ නැහැ. පේන විදියට එයාලා දඩයන් කරලා යන ගමන් වගේ. මෙතන හොයාගන්න මගේ තාත්තා කොච්චර දේවල් කළාද? අනේ දෙයියනේ. මෙච්චර කාලයක් අපේ කැම නිකරුණේ ගිනි කන්දකට නේ අතහැරලා තියෙන්නේ. ඒගොල්ලෝ එකක්වත් කන්නේ නැහැ. මොකද අපි දැන් මෙතනින් යමු. දැන් තමයි මට මේක හරියටම තේරුනේ. මේක ලොකු මීවදයක් වගේ. මේගොල්ලෝ සේවකයෝ. අරයා තමයි රෙජිට. එයා තමයි පාලනය කරන්නේ. යා තාත්තට කියන්න. නෑ ඉන්න. තාම බෑ. ඒගොල්ලෝ කළුවව මරයි. මේ වෙලාවේ අපි හොඳට හිතලා බලලා වැඩ කරන්න ඕනේ. හොඳයි. දැන් අපි මොකද කරන්නේ? මට හෙට වෙනකන් කල් දෙන්න. මම මොකක් හරි කියන්නම්. හරි. මේ මාව පැහැරගෙන ගියාට. මේක අනිත් දේවල් වලට. අද
මගේ පුතා සැබෑ වයිකින් කෙනෙක් වෙනවා. අද එයා අපේම කෙනෙක් වෙනවා.